ඩොලර් මිලියන 350කට වඩා වටින ලෝකයේ තියෙන ලස්සනම නිල් දියමන්තිය අයිති කරගත්ත හැම කෙනෙක්ම අභිරහස් ලෙස ඝාතනය වුණේ පිස්සු වැටුනේ නැත්නම් බංකොලොත් වුණේ ඇයි කියලා ඔබ දන්නවද? හෝප් දියමන්තිය නමින් හඳුන්වන මේ දියමන්තියේ ශාපය ආරම්භ වෙන්නේ ඉන්දියාවේ. පැරණි කතාවලට අනුව සීතා දේවියගේ පිරිමේක ඇසක් ලෙස තිබුණු මේ දියමන්තිය ප්‍රංශ ජාතිකයෙක් විසින් හොරකම් කිරීම නිසා මේ මරණීය ශාපය ආරම්භ වුණා. මේ මිලදී ගත්තු ප්‍රංශයේ 16 වැනි ලුවී රජුට හා මාරි ඇන්ටොයිනෙට් රැජිනට සිදු වුණේ මොකක්ද? ප්‍රංශ විප්ලවයේදී ඔවුන් දෙදෙනාගේම හිස් ගිලටීනෙන් කපා දරුණු ලෙස ඝාතනය කෙරුණා. පසුව මේ අයිති කරගත්තු තවත් ප්‍රංශ කාන්තාවක්ව සුනකයෙන් සපා කැමෙන් මිය ගිය අතර තවත් රජෙක් පිස්සු වැටී මිය ගියා. අවසානයේ මේ මිලදී ගත්තු ඇමරිකානු බිලියනපති කාන්තාවකගේ දියණිය අධික ලෙස මත්ද්‍රව්‍ය පානයෙන් මිය ගිය අතර ඇගේ සැමියා පිස්සන් කොටුවකදී මිය ගියා. මේ මරණීය ශාපයෙන් බේරෙන්නේ 1958 දී ඔවුන් මේ ඇමරිකාවේ ස්මිත්සෝනියන් කෞතුකාගාරයට නොමිලේම පරිත්‍යාග කළා. පුදුමය කියන්නේ මේ තැපැලෙන් රැගෙන ගිය පුද්ගලයාගේ කකුලත් ටික දිනකින් රියානතුරකින් කැඩී ගියා. ඉතින් අදටත් කෞතුකාගාරයක ආරක්ෂිතව තිබෙන මේ දියමන්තිය පිටපස ඇත්තටම ශාපයක් තියනවාද? ඔබේ අදහස කමෙන්ට් කරලා මේ වගේ වීඩියෝ දිගටම බලන්න දැන්ම අපිව subscribe කරන්න.